සුබ දවසක් ඒවා සියලු දෙනාටම. අපි අද කතා කරන්නේ ටේලර් ස්විෆ්ට් කියන ගායිකාව පිළිබඳව. මගේ නම එච්.සී.ඩී. පෙරේරා. මගේ අංකය DD21 ලෝක ප්‍රකට කීර්තිමත් ගායිකාවක් වුණු ටේලර් ස්විෆ්ට් කියන ගායිකාව පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. ඇය කොහොමද මේ ගායන කලාවට මූලාරම්භය තබන්නේ? ඒ වගේම සංක්‍රාන්ත අවදි මොනවද? ගීත රචනය කොහොමද? සංස්කෘතික බලපෑම් මොනවද? ඇයට තිබිච්ච රසික සහභාගීත්වය කොහොමද ලැබුණේ කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. ටේලර් ස්විෆ්ට් නව අවුරුද්දේදී ගම්බද සංගීතය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන අතර 2006 දී ඇගේ පළමු ඇල්බමය නිකුත් කරා. ඒ වගේම ප්‍රවේද සංක්‍රාන්ති පිළිබඳව කතා කරනකොට 1989 වැනි ඇල්බම් සමග සාර්ථකව සංක්‍රමණය වීම මේ ටේලර් ස්විෆ්ට් සිදු කරනවා. ඒ වගේම ගීත රචනය ගැන කතා කරොත් ආදරය, හද කම්පා කිරීම, පුද්ගලික වර්ධනය යන තේමාවන් නිකුත් කරන්නේ. තේමාවන් ආවරණය කරගනිමින් තමයි ඇගේ ගීත රචනාවන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ස්විෆ්ට්ගේ කතන්දරය රසිකයන් සමග බෙහෙවින් අත්දැක දැනගත් බවත් ඇගේ ගීත තුළ සඳහන් වෙනවා. ඒ වගේම සංස්කෘතික බලපෑම ගැන කතා කරොත් ඇය කලාකරුවන්ගේ අයිතිවාසිකම් සමාජ ගැටලු වෙනුවෙන් පෙනී සිටි සංගීත කලාවේදී ගීත රචකාවියක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඇයට තිබිච්ච රසික සහභාගීත්වය ගැන කතා කරනකොට ස්විෆ්ට් සමාජ මාධ්‍ය විශේෂ සිදුවීම් පුද්ගලික අන්තර්ක්‍රියා හරහා රසිකයන් සමග ශක්තිමත් සම්බන්ධතාවයක් තිබුණයි කියන අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අපි සඳහන් කරොත් ප්‍රේක්ෂක සහභාගීත්වය ලබා ගැනීමේ උපාය මාර්ග තරුණ තරුණියන් යොදාගත්තා. ඒ වගේම යෞවනයන් ගැහැණු ළමුන් බොහෝ පිරිසක් ඇයට කැමති වුණා. ඒ වගේම පොප් සංගීතයට සංක්‍රමණය වීම සිදුවීමත් සමග ප්‍රේක්ෂක ගොඩක් දුරට ඇය සමග එකතු වුණා. ඒ වගේම අපි කතා කරොත් වෙළඳ නාමකරණය සහ අලෙවිකරණය කියන එක ගැන ටේලර් ස්විෆ්ට් පුද්ගලයන්ගේ කතන්දර ඉදිරිපත් කිරීම සිදු කරා. ඇගේම ජීවිත අත්දැකීම් යොදාගත්තා. ඒ වගේම සමාජ මාධ්‍ය දැනුම් භාවිතා කිරීම ගැන කතා කරොත් රසිකයන් සම්බන්ධ වීමට Instagram, Twitter හා TikTok කියන සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කිරීමට ඇය යොසුළු වුණා. උපාය මාර්ග හා හවුල්කාරීත්වය ගත්තොත් Apple Music වැනි සමාජ මාධ්‍ය එකතු කරගෙන ඇය මේ ඇගේ කලාව ඉදිරියට ගෙන යන්නට එකතු වුණා. ඊළඟට මම මගේ සෝරියට ආරාධනා කරනවා මෙතනින් ඉදිරියට ඇය පිළිබඳව කතා කිරීමට. විස්තරදී සුරක්ෂී මම ශරීරාරෝග්‍ය අනුමාන මගේ අංකය DD21 මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ථානීය තෝරා ගැනීම හා සැලසුම් කිරීම මෙන්ම ටිකට්පත් හා ආදායම් උත්පාදනය. ටේලර් ස්විෆ්ට් සංගීතයේ තීරණාත්මක අංගයක් වෙනවා. රසිකයන්ගේ සහභාගීත්වය වැඩි දියුණු කිරීමට හා අමතකව ප්‍රසංග ලබා දීමට ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරනවා. ඒ අනුව ප්‍රේක්ෂක සමීපත්වය විශාල ස්ථානවල රඟපෑමකද ස්විෆ්ට් ප්‍රකටය දෙන්නේ සමීප අත්දැකීමක්
දැඩි පෙරහුරු සහ ශබ්ද පරීක්ෂාවන් සිදු කරලා තියෙනවා. ඒ යටතේ ශ්‍රව්‍ය දූෂ්‍ය උපකරණ පරීක්ෂා කිරීම සහ නර්තන ශිල්පය සහ විශේෂ ප්‍රායෝගික පෙරහුරු කිරීම ඇතුළත් වෙලා තියෙනවා. ඊට අමතරව රසික අත්දැකීම් යටතේ මම අරන් තියෙන්නේ සියලුම සහභාගී වන්නන් සඳහා අමතක නොවන සිදුවීමක් සහතික කරමින් කාර්යක්ෂම ප්‍රවේශ පත්‍ර සහ වෙළඳ භාණ්ඩ අලවිය සහ රසික අත්දැකීම් වැඩි දියුණු කිරීමට මෙහෙයුම් සැලසුම් කරලා තියෙන ආකාරය පිළිබඳව ඊට අමතරව මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තිරසාරභාවය කියන එක ගැන. ටේලර් ස්විෆ්ට්ගේ පාරිසරික බලපෑම් අවබෝධ කිරීම සඳහා ඇයගේ චාරිකා සහ සමස්ත මෙහෙයුම් සඳහා තිරසාර භාවිතයන් ඇතුළත් කරලා තියෙනවා. ඒ යටතේ ප්‍රධාන කරුණු ලෙස මම මේ කරුණු ඉදිරිපත් කරනවා. පරිසර හිතකාමී සංචාරය, තිරසාර වෙළඳ භාණ්ඩ, හරිත ප්‍රවාහනය, දැනුවත් කිරීම සහ උපදේශනය වැනි කරුණු දක්වන්න පුළුවන්. ඒ යටතේ දැනුවත් කිරීම සහ උපදේශනය යටතේ ස්විෆ්ට්ගේ පාරිසරික ගැටලු පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඇගේ වේදිකාව භාවිත කරලා තියෙනවා. ඔවුන්ගේම ජීවිතවල තිරසාර භාවයන් අනුගමනය කිරීමට රසිකයින් දිරිමත් කරලා තියෙනවා. ඇය තිරසාරත්වයේ ප්‍රවර්ධනය කිරීම සඳහා පාරිසරික සංවිධාන සමග සහයෝගීතාවයෙන් යුතුව සම්බන්ධ වෙලා තියෙන ආකාරය මම මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව හරිත ප්‍රවාහනය ගත්තාම ස්විෆ්ට්ගේ ලොජිස්ටික් කණ්ඩායම ඉන්ධන කාර්යක්ෂම වාහන භාවිත කරන අතර ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා ගමන් මාර්ග භාවිත කරලා තියෙනවා. ඇය තම ප්‍රසංගවලට සහභාගී වන රසිකයින් සඳහා පොදු ප්‍රවාහන භාවිතයන් කිරීමට දිරිමත් වෙලා තියෙනවා. මම ඊළඟට අහිංසක සොයුරියට ආරම්භ. ස්තුතියි දුර්වි. මම WYF ෆර්නෑන්ඩෝ DD21 ටේලර් ස්විෆ්ට්ගේ අර්බුද කළමනාකරණ උපාය මාර්ග ගැන කතා කිරීමේදී අර්බුද කළමනාකරණය කියන්නේ ඇයගේ පොදු ප්‍රතිරූපය සහ රසික පක්ෂපාතීත්වය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් බව පෙන්වා දෙන්න පුළුවන්. ඒ අතර ක්‍රියාශීලී සංනිවේදනය, නීතිමය ක්‍රියාමාර්ග, ධනාත්මක හැරවීම්, කණ්ඩායම් සහාය, රසික සහභාගීත්වය ආදී පෙන්වා දෙන්න පුළුවන්. පළමුව ක්‍රියාශීලී සංනිවේදනය පිළිබඳ විමසා බලමු. ටේලර් ස්විෆ්ට් සමාජ මාධ්‍ය හරහා ඍජුවම ඇයගේ ගැටලු කතා කරනවා. මෙම විනිවිදභාවය ඇගේ ප්‍රේක්ෂකයන් සමග විශ්වාසය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. එමෙන්ම සංගීත විකාරීත්වය සහ පෞද්ගලිකත්වය සම්බන්ධ අයිතිවාසිකම්වලදී ඇය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ නැහැ. අර්බුදවලදී ස්විෆ්ට් බොහෝ විට මහජන අවබෝධය ඇගේ ධනාත්මක දායකත්වයට හරවා ගැනීමට කටයුතු කරනවා. මෙම උපාය මාර්ග හරහා ටේලර් ස්විෆ්ට් තමන්ට පැමිණෙන අර්බුදවලට ඵලදායී ලෙස මුහුණ දී ඇති බව පෙන්වා දෙන්න පුළුවන්. ටේලර් ස්විෆ්ට්ගේ පාර්ශවකරුවන්ගේ සහයෝගීත්වය පිළිබඳ කතා කිරීමේදී සංගීත කර්මාන්ත හවුල්කාරීත්වය ගැන විමසා බැලුවොත් ටේලර් ස්විෆ්ට් ඇයගේ සංගීත නිර්මාණ හා බෙදා හැරීම සඳහා විවිධ නිෂ්පාදකයන්, ගීත රචකයන් යන ආදීන් සමග සහයෝගයෙන් කටයුතු කරන බව පෙන්වා දෙන්න පුළුවන්. එමෙන්ම විවිධ මාධ්‍ය ආයතන සමග ශක්තිමත් සමගතා පවත්වා ගැනීමත් වැදගත් වෙනවා. රසික සහභාගීත්වය ගැන කතා කිරීමේදී ස්විෆ්ට් ඇයගේ රසිකයන් සමග ඉතා සමීපව කටයුතු කරන බව අපට ඇයගේ ප්‍රසංග තුළින් දැක ගන්න ලැබෙනවා. මේ අනුව පැහැදිලි වන්නේ පාර්ශවකරුවන්ගේ සහයෝගීතාවය ලබා ගැනීම වැදගත් වන බවයි. ඊළඟට තාක්ෂණික භාවිතය ගැන කතා කිරීමට ශෙහාරා ඔබට ආරාධනා සිටිනවා. ස්තුතියි අහිංසා. මම ශිහාරා සම්මානි. මම DD21 ටේලර් ස්විෆ්ට් තාක්ෂණික භාවිතය පිළිබඳව කටයුතු කිරීමේදී සංගීතය හා රසික ක්‍රියාකාරීත්වය සඳහා නවීන මෙන්ම ආකර්ෂණීය කාර්යක්ෂම ප්‍රවේශයක් භාවිත කරනවා. ඉතින් සමාජ මාධ්‍ය කටයුතු, ඩිජිටල් සංගීතය බෙදා හැරීම, නව ප්‍රසංග අත්දැකීම්, මෙන්ම වෙළඳ
මගින් රචනා කරලා තියෙනවා. ඒ වගේම කතන්දර කීම තුළින් ඇගේ දක්ෂතාවය මේ චිත්තවේගයේ බැඳීම් හරහා හැඟීම් තුළින් ඉදිරිපත් කරනවා. ඒ වගේම රසික සහභාගීත්වයේ ගත්තම ටේලර් ස්විෆ්ට්ගේ සමාජ මාධ්‍ය මෙන්ම ඩිජිටල් ප්‍රේක්ෂකාගාරය මෙන්ම රසික සහභාගීත්වයේ තුළින් රසික සහභාගීත්වයේ මගින් ඇගේ ගමනට